අද අපි කතා කරන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ සිද්ධ වුණු ඇදහගන්න බැරි තරම් පුදුම හිතෙන තරගයක් ගැන. හිතන්නකෝ එකම දවසක තරගයක්දී ලකුණු 825ක්. ඇත්තටම හිතාගන්න තමාරු නේද? ඉතින් කොහොමද මේ වගේ දෙයක් වුනේ? අපි මේක ඇතුළටම ගිහින් බලමු. ඔව්වන්නේ ඒක තමයි ඉලක්කම ලකුණු 825යි. මේක නිකම්ම නිකන් ඉලක්කමක් නෙවෙයි. මේ තමයි ජාර්ඛන්ඩ් සහ කර්ණාටක කණ්ඩායම් දෙකම එකතු වෙලා එකම දවසක ලබාගත්ත මුළු ලකුණු ගණන. මේක ලකුණු පුවරුවකටත් වඩා ක්‍රිකට් ඉතිහාස පොතේ රත්තරන් අකුරින් ලියවුණු පරිච්ඡේදයක ආරම්භයක්. හරි. ඉතින් මේ ඇඩා ගන්න බරි තරංගය සිද්ධ වුණේ කොහොමද කියලා හරියටම තේරුම් ගන්න අපි මේක කොටස් 4කට කඩලා බලමු. මුලින්ම වාර්තාගත ලකුණු සංග්‍රාමයේ ඊට පස්සේ ජාර්ඛන්ඩ් දෙවන්තේ ඉනිම ඊළඟට කර්ණාටක ඓතිහාසික හඹාරයම සහ අන්තිමට මේ තරංගයේ සුවිශේෂතා. හොඳයි එහෙනම්. අපි යමු පළවෙනි කොටසට. වාර්තාගත ලකුණු සංග්‍රාමයක්. මේ හැමදේම පටන් ගන්නෙ විජය හසාරේ කුසලාන තරඟාවලියේ පළවෙනිම දවසේ. මේක ඇත්තටම නිකන් ක්‍රිකට් මැච් එකක් වුණේ නැහැ. ඒක හරියට පිටිකරුවන්ගේ කුණාටුවක් වගේ. ජාර්ඛන්ඩ් සහ කර්ණාටක මේ දෙගොල්ලම පිටියට බැස්සේ වාර්තා පොත් අලුතෙන්ම ලියන්න හිතාගෙන වගේ. පළවෙනි පන්දුවේ ඉඳන්ම පටන් ගත්තේ දරුණු ප්‍රහාරයක්. හරි, දැන් අපි බලමු මේ කතාවේ පළවෙනි අර්ධය. ජාර්ඛන්ඩ් කණ්ඩායම ගොඩනගපු ඒ දෙවන්ත ඉනිම කවුරුත් හිතුවේ නැති තරම් ලොකු ලකුණු පවුරක් එයාලා හැදුවේ කොහොමද? ඉතින් ජාර්ඛන්ඩ් කණ්ඩායම මුල ඉඳන්ම ප්‍රහාරය පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලය පන්දුවාර 50 අවසානය කඩලු 9කට ලකුණු 422ක්. හිතාගන්න පුළුවන් දේ පීඩනය. ලකුණු 423ක ඉලක්කයක් හඹා යනවා කියන්නේ ඒක හිතාගන්න බැරි තරම් ලොකු පීඩනයක්. හැබැයි මේ තරම් ලොකු ලකුණු සංඛ්‍යාවක් පිටිපස්සේ එක විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි එක් ක්‍රීඩකයෙක් එදා පෙන්නපු පුපුරන සුළු ඇත්තටම විනාශකාරී පිටිආරම්භය. ඔව් ඒ තමයි ඉෂාන් කිෂන්. මේ බලන්නකෝ යාගේ ඉලක්කම් ටික ප්‍රහාරක වේගය. ඒ කියන්නේ ස්ට්‍රයික් රේට් එක 320ට වැඩිය. සාමාන්‍යයෙන් එක් දින තරඟයකදී 100ක ස්ට්‍රයික් රේට් එකක් කියන්නේ නියම ගාණක්. එහෙව් එකේ 320ක් කියන්නේ ඒක පිටිකරණයක් නෙවෙයි, ඒක පන්දුට කරන විනාශයක්. පන්දු 39කින් ලකුණු 125ක්. ඒ කියන්නේ 6 පහරවල් 14ක් එක්ක පන්දු යවන්නන්ට හුස්ම ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. හැබැයි මේක තනිපුද්ගල සංදර්ශනයක් විතරක්ම නෙවෙයි. ඉෂාන් කිෂන් වේදිකාවක නිදියද්දී එයාට සහාය දෙන්නත් කට්ටිය හිටියා. විරාත් සිං ලකුණු 80ක්, කුමාර් කුෂාග්‍ර 66ක් මේ හැමෝගෙම වේගවත් ඉනිම් තමයි අර දැවන්ත ලකුණු සංඛ්‍යාවට පාර කැපුවේ. මේ බලන්න සම්බන්ධතාවල, ඒ කියන්නේ පාර්ට්නර්ෂිප්ස් වල වැදගත්කම. විශාල ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැගෙන්නේ තනියම නෙවෙයි. විශේෂයෙන්ම බලන්න 4 වෙනි කඩුල්ලට ලකුණු 129ක සම්බන්ධතාවයක්. ඊට පස්සේ 6 වෙනි කඩුල්ලට 93ක්. අන්න ඒ වගේ සම්බන්ධතා තමයි ඉනිමක අත්‍යාරම වෙන්නේ. හරි. එහෙනම් ජාර්ඛන්ඩ් ඉනිම ඉවරයි. ලකුණු 423ක ඉලක්කයක්. කවුරුත් හිතුවේ මේක කරන්න බෑ කියලා. ඒත් කර්ණාටක කණ්ඩායම පිටියට ආවි ඉතිහාසය වෙනස් කරන්න. ඔවුන් කරපු දේ ඇත්තටම පුරාවෘත්තයක්. ඒක තමයි විජය හසාරේ කුසලාන ඉතිහාසයේ දෙවෙනි ඉහළම සාර්ථක ලකුණු හබායම. ඒක ලේසි දෙයක් නෙවෙයි. ඉතින් කොහොමද එයාලා මේක කළේ? එයාලට නියම සැලැස්මක් තිබුණා. මුලින්ම නායක මයන්ක් අගර්වාල්ගෙන් වේගවත් ආරම්භයක්. ඊට පස්සේ ඉනිම එකට තියාගන්න නැංගුරමක්. මේ හැම දෙයකම අත්තිවාරම තමයි පන්දු 70කින් ලකුණු 114ක දැවන්ත ආරම්භක සම්බන්ධතාවය. අන්න එතන තමයි තරඟයේ ගමන් මඟ වෙනස් වුනේ. මේ බලන්නකෝ කඩුළු බිඳ වැටෙන විදිහ. 119ට 1යි 181ට 2යි කඩුළු දිගටම වැටුණා. සාමාන්‍යයෙන් කොහොම වෙද්දි පීඩනය නිසා කණ්ඩායම කඩාගෙන වැටෙනවා. ඒත් කර්ණාටක කණ්ඩායම එහෙමුනේ නැහැ. යාලා ලකුණු ලබා ගනින්නේ වේගෙ බහින්න දුන්නෙම නැහැ. දිගටම ප්‍රහාරයේ නිරත වුණා. අන්නේ ලකුණු හම්බායාමේ නියම වීරයා තමයි දේව්දත් පඩික්කල්. අනිත් පැත්තෙන් කඩුළු යද්දී එයා හරිම සංසුන්ව ඉවසිලිවන්තව ඉනිමක් ගොඩ නැගුවා. පන්දු 118න් ලකුණු 147ක්. ඒක තමයි කණ්ඩායම ජයග්‍රහණයට අරන් ගෙපාලම වුණේ. අන්තිමට තරගයේ ඉවර කළේ අභිනව මනෝහර සහ එම්.ජේ. ඩ්‍රෝ. නොබින්දුණු ලකුණු 88ක සම්බන්ධතාවයක්. එයාලා ප්‍රහාරාත්මකව ගහලා පන්දුවාර කිහිපයක්ම ඉතිරි කරලා තමයි ඒ ඓතිහාසික ජයග්‍රහණය මුත්‍රා තැබුවේ. හරි, දැන් අපි මේ තරඟයේ තිබුණු සුවිශේෂීම දේවල් සහ වාර්තා ටිකක් මතක් කරගමු. මොකද මේ තරඟය මෙච්චර විශේෂ? මෙතනදී අපිට පේනවා වීරියෝ දෙන්නෙක්. ඉෂාන් කිෂන් සහ දේවදත්ත පඩික්කල්. දෙන්නගේම ක්‍රීඩා විලාසය වෙනස්. කිෂන් තමයි ප්‍රහාරකයා, දරුණු විදිහට ගහලා පීඩනය ඇති කළේ. පඩික්කල් තමයි නැංගුරම. ඉනිම ස්ථාවර වරංගියේ. පිටිකරණයේ විවිධ පැති දෙකක්. ඒ දෙකම එක වගේම වටිනවා.
මේක බලන්නකෝ. පුදුමයි නේද? මුළු ලකුණු 825න් භාගයකටත් වඩා ඇවිත් තින්නේ 4 සහ 6 පහර වලින්. මේකෙන් තේරෙනවා මේ කණ්ඩායම් දෙකම කොච්චර ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වුණාද කියලා. කිසිම බයක් තිබිලා නැහැ. ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ මොනවද? වාර්තා ගොඩක්. එකම දවසක මුළු ලකුණු 825යි. ජාර්ඛණ්ඩ් ලකුණු 422යි, කර්ණාටක 423යි. ඉතිහාසයේ දෙවනි හොඳම ලකුණු හඹා යෑම. 6 පහර 33ක්, 4 පහර 69ක්. මේක නිකම්ම තරඟයක් නෙවෙයි. මේක වාර්තා පොතක්. එහෙනම් අන්තිම ප්‍රශ්නය. මෙච්චර වාර්තා බිඳවැටුණු මෙච්චර උණුසුම් වුණු මේ වගේ ලකුණු හඹා යාමක් තිබුණු මේ තරඟය විජේ හසාරේ ඉතිහාසයේ තිබුණු හොඳම තරඟය කියන්න පුළුවන්ද? ඒ තීරණය ගන්න එක ක්‍රිකට් ලෝලීන්ටම බාර දෙමු.